ඇත්තටම ගොඩක් පුදුමයි. මගේ වීසා එක මට සති දෙකක් වගේ කෙටි කාලයක් ඇතුළතම ලබා ගන්න පුළුවන්. දැකලා තියෙනවා ගොඩාක් දුරට ඩිපෙන්ඩන්ට් වීසා සාර්ථක වීමේ ප්‍රවණතාවය හරි අඩුයි. හැබැයි මම මේ ආයතනය විශ්වාස කරලා මම මේ ආයතනයට බාර දුන්නා. අද අපේ සක්සස් ස්ටෝරි සෙග්මන්ට් එකට ඇවිල්ලා ඉන්නේ නවීන් හෙට්ටිආරච්චි. ඉතින් නවීන් ඔයාලට මොකද හිතෙන්නේ? ඇත්තටම අද ගොඩක් සතුටු දවසක්. මටත් වයිෆ්ටත් අද අපේ ඕස්ට්‍රේලියානු වීසා එක හම්බුණා. ඉතින් අපේ ඕස්ට්‍රේලියානු ඩ්‍රීම් එක ඇචීව් කරගන්න පුළුවන් වුණේ ඇත්තටම මේ ෆර්නැන්ඩෝ එඩියුකේෂන් ආයතනයේ සපෝට් එකත් එක්ක තමයි. ඉතින් මම ෆර්නැන්ඩෝ එඩියුකේෂන් ආයතනයට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. අපේ ඩ්‍රීම් එක ඇචීව් කරගන්න අපට ගොඩක් උපකාර කරලා උදව් කරන්න. ඔයා ෆර්නැන්ඩෝ එඩියුකේෂන් ආයතනයත් එක්ක සම්බන්ධ වෙන්නේ කොහොමද? ඇත්තටම මම ෆර්නැන්ඩෝ එඩියුකේෂන් එක්ක සම්බන්ධ වුණේ ෆර්නැන්ඩෝ එඩියුකේෂන් ආයතනයේම වීසා සාර්ථක කරගත්ත මගේ යාළුවෙක් මගින්. ඉතියාගේ රෙකමෙන්ඩේෂන් එකත් එක්ක මම ෆර්නැන්ඩෝ එඩියුකේෂන් ආයතනයට සම්බන්ධ වෙලා විශ්වාසයෙන් ඒගොල්ලෝ සමග කටයුතු කරලා මගේ වීසා එක මම සාර්ථක කරගත්තා. දැනගන්න කැමතියි ඔයාලට ස්ටුඩන්ට් වීසා එක හම්බුනේ මොන ප්‍රෝග්‍රෑම් එකකටද? ඒ ප්‍රෝග්‍රෑම් එකට ඇප්ලයි කරන්න ඔයාලට තිබුණු ක්වොලිෆිකේෂන්ස් මොනවද? මට ස්ටුඩන්ට් වීසා එක හම්බුනේ මාස්ටර් ඔෆ් බිස්නස් ඇන්ඩ් ට්‍රේඩින් යුනිවර්සිටි එකක. ඒ සඳහා මට තිබ්බ ක්වොලිෆිකේෂන්ස් තමයි මට 4 years degree එකක් තිබ්බා business management වලින්. සහ මට 4 year work experience තියෙනවා admin related field එකෙන්. තව මම fulfill කළා ඩීගින් යුනිවර්සිටි එකෙන් මගෙන් ඉල්ලලා තිබුණා ඉංග්‍රීසි requirement එක. මේ තරම් කෙටි කාලයකින් වගේ වීසා එක ග්‍රාන්ට් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. අතන මම වීසා එක ලොන්ච් කරේ මගේ යුනිවර්සිටි ස්ටාර්ට් වෙන මාසයකට වඩා අඩු කාලයක් ඇතුළත. ඇත්තටම ගොඩක් පුදුමයි. මගේ වීසා එක මට සති දෙකක් වගේ කෙටි කාලයක් ඇතුළතම ලබා ගන්න පුළුවන් වුණා. ඔයාගේ ඩිපෙන්ඩන්ට් වීසා එක ෆර්නැන්ඩෝ එඩියුකේෂන් ආයතනයේ සාර්ථක කරගන්න ලැබුණ එක ගැන ඔයාලට මොනවද හිතෙන්නේ? ඇත්තටම මම ෆේස්බුක් එකේ දැකලා තියෙනවා ගොඩාක් දුරට ඩිපෙන්ඩන්ට් වීසා සාර්ථක වීමේ ප්‍රවණතාවය හරි අඩුයි. හැබැයි මම මේ ආයතනය විශ්වාස කරලා මම මේ ආයතනයට බාර දුන්නා. අතරම ගොඩක් සතුටුයි. ඉතාම කෙටි කාලයකින් අපේ වීසා එක ග්‍රාන්ට් වුණා. ඉතින් ඒකට ගොඩක් සතුටුයි. මේ ප්‍රොසෙස් එක සාර්ථක කරගන්න ෆර්නැන්ඩෝ එඩියුකේෂන් ආයතනයෙන් ඔයාලට ලැබුණු සහයෝගය ගැන මොකද? ඇත්තටම මම මුලින්ම ෆර්නැන්ඩෝ එඩියුකේෂන් ආයතනයට ඇවිල්ලා හම්බුනේ මිස්ටර් සස්න ෆර්නැන්ඩෝ. සර්ගේ තමයි මම මුලින්ම ප්ලෑන් එක කතා කරේ. සර්ගේ මගේ පෙන්වීම යටතේ මම ෆයිල් එක බාරගත්තේ තරුෂි ගොඩක් ලොකු සහයෝගයක් මම ලබා දුන්නා. GT ප්‍රොසෙස් එකත් ඉක්මනට ඉවර කරලා ඩේකින් වගේ යුනිවර්සිටි එකක මගේ ඔෆර් එක ඉක්මනින්ම අරන් දුන්නා මට. තව මගේ SOP එක ලියන්න ගොඩාක්ම සහයෝගය ලැබුණා. ප්‍රියංගනි ටීචර් අනිත් කණ්ඩායමේ කට්ටියත් අනිත් වැඩ කටයුතු වලට ගොඩාක් ලොකු සහයෝගයක් ලබා දුන්නා. කෝල්ස් වලට මැසේජ් වලට මේ කිසිම පැකිලීමක් නැතුව මගේ ප්‍රශ්න වලට ගොඩක් උත්තර ලබා දීලා මගේ මේ විෂය එක සාර්ථක කරගන්න ෆර්නැන්ඩෝ එඩියුකේෂන් එකේ ගොඩක් සහයෝගය ලබා දුන්නා. නැවතත් ස්තුතිවන්ත වෙනවා සමග මම ඔයගොල්ලන්ට කියනවා ඔයගොල්ලෝ කැනඩා ඕස්ට්‍රේලියා සිහිනය සහ අධ්‍යාපනය ලබා ගැනීමට යන ආසාවක් තිබෙනවා නම් මම ෆර්නැන්ඩෝ එඩියුකේෂන් ආයතනය රෙකමන්ඩ් කරනවා. ඔයගොල්ලොත් එන්නේ ඒගොල්ලොත් එක්ක එකතු වෙලා ඔයාගේ සිහිනය සැපය කරගන්න. Fernando Education Consultants.